Hi guys! Welcome back to Harshi Anjamala YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් නේද? වෙනදා වගේම ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. අද මම ඔයාලට පුංචි රහසක් කියන්නයි යන්නේ. ඉතින් ඒ රහස මොකක්ද කියලා දැනගන්න නම් මේ වීඩියෝ එක දිගටම බලන්න ඕනේ. වෙනද වගේම උදේ නැගිටලා ට්‍රෙඩ්මිල් එක කරන්න මම පටන් ගත්තා. ට්‍රෙඩ්මිල් එක මම උදේට පැය භාගයක් කරනවා. ඊට පස්සේ තමයි මගේ ඊතර කාඩියෝස් ටික පටන් ගන්න. මේක වොයිස් කරනකොට මට තව දෙයක් මතක් වුණා. ඔයාලා අහලා තිබුණා නේද? මං කොහොමද රාජිනී ටෙලිග්‍රෑම් එකේ ඉන්න කාලේ කොහොමද ඒ තරම්ම කෙට්ට උනේ කියලා. මොකද ඊට කලින් මම සින්දු කරන කාලේ, සකලගුරු කරන කාලේ බෝලේ වගේනේ හිටියේ. ඊට පස්සේ මම ආයෙත් කෙට්ට උනානේ. ඉතින් ඒකට උත්තරයක් විදිහට ඔන්න මං කියන්නම්. මම එතකොට ට්‍රෙඩ්මිල් එක මේ වගේම කරා. ඒ වගේම තමයි මම බත් කන එක ගොඩාක් අඩු කරා කියන්නේ කෑවම නැති තරම්. එහෙම තමයි මං අර චූටි බබෙක් වගේ කෙට්ට උනේ. ඇත්තටම ට්‍රෙඩ්මිල් එක කරලා කාඩියෝස් ටික අපි හරියට කරොත් අපිට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මමත් මේ දවස්වල ඒ කලින් මම කරපු ටික කරන ගමන් තමයි ඉන්නේ. අපි බලමු කොහොමද රිසල්ට් එක කියලා. ඉතින් මේක බලන ඔයාටත් පුළුවන් හබියා උදේම වැඩට ගියාට පස්සේ ඔයා වෙනුවෙන් ලස්සන කාලයක් මේ වගේ වෙන් කරගන්න. ඉතින් කියන්නකෝ ඔයා කොහොමද ඔයාගේ හබිය වැඩට ගියාට පස්සේ ඔයා මොකද උදේවරුේ කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න. මැරි කරලා ඕස්ට්‍රේලියා ආපුම කාලේ මට නම් ගොඩාක් පාළු දැනුණා. මොකද උදේ මෙයා වැඩට යනවා, ඊට පස්සේ මම මොකක්ද කරන්න කියලා. මුල් දවස් ටිකේ චුරුචුරු ගගා හිටියා. ඊට පස්සේ ඉතින් මං ආස දේවල් කරන්න පටන් ගත්තා. එතකොට අපිට නිකම්ම කාලය යනවා. ඒකෙන් අපිට හොඳක් වෙනවා. මම මේ වීඩියෝ එකේ ඇඩ් කරලා තියෙන්නේ මං කරපු කාඩියෝස් වලින් ටිකක් විතරයි. ඔයාලා ඒ කාඩියෝස් දැනගන්න ආසයි නම් මට කමෙන්ට් එකක් තියන්නකෝ. මං ඒ ටිකත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මේ වීඩියෝ එක රහසක් කියන්නනේ. මං ගෙදර ඉඳන් වර්ක්අවුට් කරන නිසා මට අවශ්‍ය කරන ඉක්විප්මන්ට්ස් අරගෙන තියෙන්නේ. ඒවත් රෝස පාටින්. ඉතින් මේ විදිහට කාඩියෝස් ඉවර වෙලා මම මගේ උදේ කෑම එක හදාගත්තා. හායි. සාමාන්‍යයෙන් උදේට ඉතින් මෙහෙම තමයි. මොකද උදේ නැගිටලා ඊට පස්සේ උදේ පහන තියලා මගේ දවස පටන් ගන්න පළවෙනි එක පහන තියනවා. ඊට පස්සේ මම එක්සර්සයිස් කරනවා. ඒ ටික කරලා තමයි ඉතුරු වැඩ ඔක්කොම ටික පටන් ගන්නෙ. ඉතින් ඒ වගේම අද ලස්සන විදියට පටන් ගන්න දවසක්. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක පුංචි රහසක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ රහස ගොඩක් අය අහලා තිබ්බා මම මොනවාද මගේ ස්කින් එකට යූස් කරන ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මට හිතුණා අද මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේක ඇත්තටම ටෝන් එකක් සහ ක්‍රීම් එකක්. උදේට රැට මම පාවිච්චි කරන ක්‍රීම් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක අද මේ ෂෙයා කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම ඇත්තටම දැන් ඔයාලා අහනවා මම මොනවද පාවිච්චි කරන ක්‍රීම් හරි විටමින්ස් හරි මොනවද කියලා. ඇත්තටම ක්‍රීම් ගැන කතා කරනකොට නම් ගොඩක් වෙලාවට අපි ප්‍රොඩක්ට්ස් තෝරගන්න ඕනේ ඇත්තටම අපේ ස්කින් එකට මැච් වෙන්න. ඔයගොල්ලෝ දන්නවා normal skin, dry skin, oily skin මේ වගේ තියෙනවානේ ස්කින් මේ අපිටම ආවේනික ස්කින් එකක් තියෙනවානේ. එතකොට සමහරක් වෙලාවට මගේ ස්කින් එකට හරියන ප්‍රොඩක්ට්ස් ඔයගලන්ට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අර ඒ නිසා මම ගොඩක් වෙලාවට
මම ආසයි ඒගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම මොනවද යූස් කරන්නේ කියලා. හැබැයි මම ටිකක් හිතනවා ඒක ඔයගොල්ලන්ගේ ස්කින් එකත් එක්ක මැච් වෙයිද? ඔයගොල්ලන්ට හරියයිද කියන දේ මම ටිකක් හිතනවා. හැබැයි ඒක හිතලා මට හිතුණා මේ දෙක නම් අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා. ඉතින් ටෝන් එකක් සහ උදේට රැට මම පාවිච්චි කරන ක්‍රීම් එකක් විටමින් C අඩංගු ක්‍රීම් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරන්නේ. හරි. එහෙනම් අපි බලමු මොකක්ද ඒ ටෝන් එක කියලා මුලින්ම. මේ ටෝන් එක පෙන්නනකොට මුලට පේනවා. ඉතින් මම දැන් කාලයක් තිස්සේ යූස් කරනවා. ඉතින් මට ඒකින් මට රිසල්ට් එකක් මගේ ස්කින් එක ක්ලියර් වෙනවා කියන දේ මට තේරුණ නිසා මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. හැබැයි දැන් මම මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරාට මම දන්නවා මේ වෙනකොට මම දැක්ක ගොඩක් අය කතා කරනවා මේ ප්‍රොඩක්ට් එක ගැන. ඕඩිනරි එකේ ඉතින් මේක ඕඩිනරි එකේ ටෝන එක. ඉතින් මේක ඔයගොල්ලොන්ට සමහර කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. මේක දන්න හැබැයි යූස් කරන්න බය හරි එහෙම නැත්නම් පොඩි ඩවුට් එකක් තියෙන්න පුළුවන් නේද? ඉතින් මම හිතනවා මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා අපේ ස්කින් එකට. ඉතින් මමත් යූස් කරනවා. ඔයගොල්ලෝ try කරන්න. මේක හොඳ ටෝන එකක් කියලා ඇත්තටම කියන්න පුළුවන්. ඉතින් ඔයාලා මගෙන් අහපු නිසා මම මොනවද යූස් කරන්නේ කියලා මේ තියන්නේ මම යූස් කරන ටෝන එක. මම මේක ගොඩක් වෙලාවට මගේ මූණට අන්ඩර්ආම්ස් වලට මම මේක ඇප්ලයි කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක යූස් කරලා බලන්න. මේකෙන් හොඳ රිසල්ට් එකක් ඔයගලන්ට ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හරි, ඒ තමයි මගේ ටෝන එක. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් ඕඩිනරි එකේම තමයි මම යූස් කරන්නේ අර විටමින් C අඩංගු කියන ක්‍රීම් එක. ඒක අපිට යූස් කරන්න තියෙන්නේ උදේටයි රැටයි. ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් මේක මම හිතනවා ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් අරගෙන එයි කියලා. මටත් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් අනේ නිසාම තමයි මම ඔයගලට එක්ක මේ ප්‍රොඩක්ට්ස් දෙක අද ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මම හිතනවා මගෙන් ස්කින් එකට මොනවද යූස් කරන්නේ කියලා අහපු අයට මේක උත්තරයක් වෙයි කියලා. ඉතින් ඒ අයට තමයි මම මේක ෂෙයා කරන්නේ. හරි, ඉතින් මේක තමයි රහස. ඔන්න short and sweet මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් ටෝන එක සහ මේ ක්‍රීම් එක මේ ටෝන එකේ තියෙන විශේෂත්වය තමයි මම කිව්වා වගේ මම යූස් කරන මූණට විතරක් නෙමෙයි අපිට අන්ඩර්ආම්ස් වලටත් යූස් කරන්න පුළුවන්. එතකොට ඒ ටෝන එකෙන් මේ බෙනිෆිට්ස් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රීම් එක උදේටයි රැටයි ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම කිව්ව දේ යූස්ෆුල් වෙයි කියලා. මම චුට්ටක් ග්‍රීන් ටී එකක් බොන්නා. හොඳයි. ඉතින් සමහර ග්‍රීන් ටී බොන්නේ කැමති නෑනේ. මම නම් ග්‍රීන් ටී වලට ගොඩක් ආස කෙනෙක්. ඉතින් ඒ ග්‍රීන් ටී කතාව මම හිතනවා ඉතින් අද විශේෂයෙන්ම මට කියන්න ඕන රහස තමයි ඒක. එහෙනම් ඔයගොල්ලෝ බය නැතුව යූස් කරලා බලන්න. එහෙනම් තව ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයගොල්ලෝ බලන්න එන්නම් හැමෝම. එහෙනම් බයි.